හැමදෙනාටම සුබ දවසක්. අදත් ඔයාලව පිළිගන්නවා DBMS question series එකේ 6 වෙනි වීඩියෝ එකට. අද අපි අරන් ගලා තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේක. ඉතින් අපි බලමු මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉතින් අපිට මේකේ කියන විදිහට මෙන්න මේ සෙකල කියන ඇකඩමි එකේ data computer සෙමන්ත software solution එකක් විදිහට ඒ data computer database එක හදනවා කියලා තමයි කියන්නේ. ඉතින් බලමු අපි ඒ හා සම්බන්ධව දීලා තියෙන ප්‍රශ්න වලට කොහොමද answers හැදෙන්නේ කියලා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා මෙන්න මේ සෙකල ඇකඩමි කියලා database එකක් අපිට මුලින්ම හදන්න කියලා මෙතන කියලා තියෙනවා. ඉතින් අපි මේ database එක මුලින්ම හදාගමු. මම යනවා Hades SQL එකට. ඊට පස්සේ එතනින් මම query tab එකක් open කරගන්නවා. ඊට පස්සේ මම ඒක ලියා ගන්නවා create database අපි ඇතුළත් කරගන්නවා අපේ නම database එකට දාගන්න. ඊට පස්සේ අපි ඒක run කරනවා. මේක මේ පැත්තෙන් refresh කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපි හදාගත්ත database එක තියෙනවා. හරි. අපි අලුත් query tab එකක් open කරගෙන අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඉතින් ඊළඟට අපිට කියනවා student කියලා table එකක් හදන්නලු. ඒ වගේම ඒ table එකට මෙන්න මේ කියන columns ටික දාගෙන ඒ data type සහ length ටික දාගන්න කියලා. හරි එහෙනම් අපි මේ table එක මුලින්ම design create කරගමු. අපි දාගන්නවා create table if not exits අපි table එකේ නම දාගන්නවා student කියලා. ඒ වගේම අපි table එකට ඇතුළත් කරගන්නවා අපේ table එකේ විස්තර අපිට මුලින්ම දීලා තියෙනවා column name එකක් විදිහට student registration number එක අපිට වාචා හරි අපිට මුල්ම column එක විදිහට දීලා තියෙනවා student registration number කියලා data type එක වාචා length එක 10 වෙන එකක් අපි ඒක දෙමු මෙතනදී මම column එකේ නම විදිහට මේක දෙනවා ඊට පස්සේ වාචා කියලා data type එක දෙනවා ඒ වගේම length එක 10යි කියලා දෙනවා මේ විදිහට අපි ඔක්කොම columns ටික add කරගමු. හරි. අපි මේ විදිහට අපේ columns ටික add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි primary key එකක් assign කරන් තියෙනවා. ඊට පස්සේ අපි මේක run කරා. අපි දැන් බලමු අපේ database එකට මේක add වෙලා තියෙයිද කියලා. අපි මේක මෙහෙම run කරගන්නවා. ඊට පස්සේ මේ පැත්තෙන් මේක reload කරගන්නවා. ඊට පස්සේ අපි බලමු හරි ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් ඇතිලා තියෙනවා ඒ වගේම ප්‍රයිමරි කී එකත් assign වෙලා තියෙනවා අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා හරි අපි ඊළඟ ප්‍රශ්නේ බලමු ඉතින් ඊළඟ ප්‍රශ්නේ අපිට කියලා තියෙන්නේ මේ data ටික අපිට add කරන්න කියලා අපි හදාගත්ත මේ ස්ටුඩන්ට් ටේබල් එකට එහෙනම් අපි බලමු කොහොමද මේ ටික අපි add කරගන්නේ කියලා හරි මම මේ විදිහට අලුත් query tab එකක් open කරගෙන තියෙනවා මම ඒකේ ලියා ගන්නවා insert into table එකේ නම student ඊට පස්සේ මම දාගන්නවා අපේ table එකේ තියෙන columns ටික මේ විදිහට add කරගන්නවා පළවෙනි column එකේ නම අපි දාගත්තේ මෙන්න මේක student registration number කියලා ඊට පස්සේ ඒක දාගත්තා ඊළඟට අපි first name ඒ වගේම last name ඒ වගේම ඊළඟට අපි add කරගත්තා gender එකක් ඒ වගේම contact number එකක් අපි බලමු ඒ ටිකද තිබ්බේ කියලා student registration number first name last name gender contact number හරි ওই ටික තමයි අපි add කරගෙන තිබුණේ ඊළඟට අපි data ටික add කරගන්නවා මම හරි අපි මෙන්න මේ විදියට අපිට දීලා තිබ්බ ඔක්කොම data ටික මේ විදියට දාගෙන තියෙනවා අපි දැන් මේක run කරලා බලමු
ඊට පස්සේ මම මේ පැත්තෙන් ඒක රීලෝඩ් කරගන්නවා. අපි බලමු ස්ටුඩන්ට් ටේබල් එකට ගිහිල්ලා. ඔව් ඔයාලට පේනවා ඇති. අපි හදාගත්ත ස්ටුඩන්ට් ටේබල් එකට මේ විදිහට ඔක්කොම ඩේටා ටික අපි දාගෙන තියෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. අපිට ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙනවා මෙන්න මේ කියලා තියෙන උප ප්‍රශ්නවල අපිට දීලා තියෙනවා මෙන්න මේ කියන දේවල් අප්ඩේට් කරගන්න කියලා. එහෙමත් නැත්නම් අපිට දැනටමත් ටේබල් එකේ අපි ඔක්කොම ඩේටා ටික ඉන්පුට් කරලා තියෙන්නේ. හැබැයි මේ ඩේටා ඉන්පුට් කරාට පස්සේ අපි query භාවිතයෙන් මේක නැවත වතාවක් අපිට අප්ඩේට් කරගන්න කියනවා. මෙන්න මේ තුන. අපි බලමු කොහොමද ඒව අප්ඩේට් කරගන්නේ කියලා. හරි අපි බලමු දැන් අපි මොකද කරන්න ඕනි කියලා. ඉතින් අපිට පළවෙනිටම කියලා තියෙනවා මෙන්න මේ කියන registration number තියෙන එක්කෙනාගේ gender එක female කියලා තමයි තියෙන්නේ. ඒක male කියලා වෙනස් කරගන්න කියලා තියෙනවා. ඌ අපිට බලා ගන්න පුළුවන් මෙතන female කියලා තමයි අපිට date එක දීලා තියෙන්නේ. ඒතර අපිට ඒක වෙනස් කරගන්න කියනවා male කියලා. අපි බලමු කොහොමද ඒක වෙනස් කරන්න කියලා. මම දෙනවා update කියලා. ඊට පස්සේ මම table එකේ name එක දෙනවා කලින් වගේම student කියලා. එතකොට අපි අප්ඩේට් කරගන්න ඕනේ ස්ටුඩන්ට් ටේබල් එකේ සෙට් දෙනවා. මම කොලම් එක විදිහට දෙනවා අපේ මේ ඩේටා එක වෙනස් කරගන්න ඕනේ හතරවෙනි කොලම් එකේ. ඒ කියන්නේ gender කියන කොලම් එකේ. එතකොට gender කියන කොලම් එකේ අපි වෙනස් කරගන්න ඕන value එක තමයි female කියලා තියෙන්නේ. අපිට ඒක male කියලා දෙන්න ඕනේ. ඉතින් මම ඒක male කියලා මේ විදිහට දෙනවා. ඊට පස්සේ අපි මේ ඩේටා එක තියෙන තැන එහෙමත් නැත්නම් අපි where එක දෙනවා මේ විදිහට මම ඒක යටින් ලියා ගන්නවා. where එක අපි දෙන්න ඕනේ. අපි column එක දෙමු. first column එක student registration number කියන column එක මම මෙතනදී දෙන්න. ඊට පස්සේ අපිට value එක විදිහට දෙන්න පුළුවන්. මෙයාට මේ කියන value එක STU006 කියලා එකක් තියෙනවා. අපි ඒක මේ විදිහට copy කරගමු. ඊට පස්සේ මම ඒක මේ විදිහට දෙනවා. අපි බලමු දැන් මේ data එක අප්ඩේට් වුණාද කියලා. අපි යනවා අපේ data table එකට. ඊට පස්සේ මම මේක refresh කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට mail කියලා එක වෙනස් වෙලා තියෙනවා. අපි හරි ඊළඟට අපිට කියලා තියෙන්නේ මෙන්න මේ තියෙන ID එක තියෙන එක්කෙනාගේ මේ number එක තියෙන student ගේ number එක STUID කියලා තියෙන්නේ. අපි බලමු. ඔව් STUD කියලා තියෙන්නේ. ඒක STU010 කියලා වෙනස් කරගන්න කියලා අපිට කියලා තියෙනවා. ඔව් අපි ඒක කලින් වගේම වෙනස් කරගමු. මම මෙතනදී අප්ඩේට් කියලා දෙනවා. අප්ඩේට් කියලා දුන්නාට පස්සේ මම කලින් වගේම ටේබල් එකේ නම දෙනවා ස්ටුඩන්ට් කියලා. ඒ වගේම මම මේක සෙට් කරගන්නවා. එතකොට අපි ස්ටුඩන්ට් ටේබල් එකේ අපි සෙට් කරගන්න ඕනේ. එතකොට අපි වෙනස් කරන්නේ ස්ටුඩන්ට් registration number එක. එතකොට අපි මේ විදිහට ස්ටුඩන්ට් registration number එකේ වෙනස් කරගන්න ඕනේ date එක තමයි STU10 කියලා තමයි අපි දෙන්න ඕනේ. අපි ඒක copy කරගමු. ඊට පස්සේ මම ඒක paste කරගන්නවා. ඊළඟට මම දෙනවා කොහෙද ඒක වෙනස් වෙන්නේ කියලා. මම දෙනවා where කියලා දීලා student registration number එකම අපිට දෙන්න පුළුවන්. ඉතින් මෙතනදී මම student registration number කියලා දීලා ඒක සමාන කරනවා. දැන් තියෙන data එකට STUD010 කියලා තියෙන්නේ. අපි ඒක දීලා බලමු හරියනවද කියලා. මම මේක run කරනවා. අපි බලමු refresh කරලා. මම මේ විදිහට data එකට යනවා. මම මේක refresh කරගන්නවා. ඔව් ඔයාලට පේනවා ඇති ඒකත් කිසිම ගැටලුවකින් තොරව refresh වෙලා update වෙලා තියෙනවා. STU010 කියලා. හරි ඊළඟට අපිට කියන්නේ මෙන්න මේ කියන ස්ටුඩන්ට් නම්බර් එක තියෙන ස්ටුඩන්ට් ගේ නම ෆස්ට් නේම් එක කැලණි කියලා වෙනස් වෙන්න ඕනි කියලා තියෙනවා. හරියන අපි බලමු කොහොමද ඒක වෙනස් කරගන්න කියලා. අපි කලින් වගේම අප්ඩේට් කියලා දීලා ටේබල් එකේ නම ලියා ගන්නවා ස්ටුඩන්ට් කියලා. ඊට පස්සේ අපි මේකෙදි වෙනස් කරගන්න ඕනේ ඩේට් එක ලියනවා. අපි වෙනස් කරගන්න ඩේට් එකේ කොලම් එක තමයි ෆස්ට් නේම් කියලා කියන්නේ. ඒකින්ද මම ෆස්ට් නේම් කියලා දෙනවා. ඊට පස්සේ අපි මෙතනදී වෙනස් කරගන්නේ data එක දෙනවා. එතකොට අපිට කියලා තියෙන්නේ කැලණි කියලා දෙන්න කියලා. මම මේක මේ විදිහට ලියා ගන්නවා. ඔව් එහෙම තමයි තියෙන්නේ.
ඊපස්සේ අපි where එක දෙනවා. where එකේදී මම කලින් වගේම student registration number එක තමයි දෙන්නේ. student registration number එක මම සමාන කරනවා මෙන්න මෙතන තියෙන registration number එක මම copy කරගෙන ඒක මෙතනට paste කරගන්නවා. හරි අපි මේක රන් කරලා බලමු හරියනවද කියලා. අපි යනවා data එක වලට. ඊට පස්සේ මේක මම refresh කරනවා. හරි අපි මේ විදිහට refresh කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි අප්ඩේට් කරපු data එක මේ විදිහට අප්ඩේට් වෙලා තියෙනවා. හරි ඔය විදිහට තමයි අපේ DBMS question series එකේ 6 වෙනි වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.